ඉදිරි පැය 48 ඉතාමත් තීරණාත්මකයි. මිලිමීටර් 540ක වැහි. ඒ වගේ කොත්මලේ ජලාශය ස්වයංක්‍රීයව තමයි ඒක දොරටු ඇරෙන්නේ. ඉතින් ඒක ඇරියගෙන පහළින් ජනතාව ගොඩක් පරිස්සම් ඉන්න ඕන. අනිත් එක තමයි කැලණි ගඟ. කැලණි ගඟ පිටාර යන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් පාදුක්ක හෝමගම කඩුවෙල රුවන්වැල්ල ඉතින් ඔය වගේ නගර අවට නගර ඉන්න මිනිස්සුන්ට කියනවා ගොඩක් ආරක්ෂිත තැන්වලට යන්න. තමන්ගේ බඩු බාහිර ආදී අරගෙන ඉතින් ජීවිතේ බේර ගන්න තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඉතින් හිතා ගන්න බැරි ජලකඳක් තමයි ලංකාවට මේ වන විට ඇතුල් වෙලා තියෙන්නේ. මුළු ශ්‍රී ලංකාවෙන් ගොඩක් ප්‍රමාණයක් යට වෙලා ඉවරයි. ඉතින් ඉන්න මිනිස්සු ගොඩක් පරිස්සමෙන් වැඩ කරන ගොඩක් අය විහිං වතුර පාර දන්නේ නැහැ, පාරවල් දන්නේ නැහැ, වාහන දානවා, වාහන ගිලෙනවා. පුංචි ළමයිත් එක්ක ඉතින් මිනිස්සු එතනම මැරෙනවා. ඉතින් බේර ගන්න පුළුවන් සීමාවක් තියෙනවා මිනිස්සුන්ට. ඉතින් ඔයාලට හිතෙන්නේ මොකද මම කියන්නේ කෙලිම ජීවිතේ බේර ගන්න බයිසිකල් යකඩ කෑලි අරවා මේවා කොහෙන් හරි ඇවිල්ලා ඇඟට වදින්න පුළුවන් මේ වතුර පාරත් එක්ක. ඒතර හිතා ගන්න බැරි දේ තමයි මේ ජාත්‍යන්තරයේ පවා විශ්ලේෂණය කරලා තියෙන්නේ. අපේ රටේ තියෙන තත්ත්වය ඉතාමත් දරුණු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ගම්පලම දැක්ක ඊයේ රෑ පොඩි ළමයි වඩාගෙන තට්ටු 3ක උඩ ඉඳලා කියලා බේර ගන්න එන්න අවසාන මොහොත වගේ තමයි මිනිස්සයා කතා කරේ. ඉතින් බලමු ඉදිරි පැය 48 තීරණාත්මකව පැය 48 පරිස්සමෙන්